හායි කාලෙකින් ගවුමක් ඇන්දා මාව දන්න කට්ටිය දන්නවා මම ලේසියෙන් ගවුමක් අඳින ළමයෙක් නෙමෙයි කියලා ගෑන් ළමයෙක් වුණාට ඉතින් මම මේ සඩන් ප්ලෑන් මගේ යාළුවෝ ටික දෙනෙක්ට මීට් වෙන්න ඕන කියලා කාලයකට පස්සේ තමයි මෙයාලා මීට් වෙන්නේ. මං හිතන්නේ අවුරුද්දක් එකහමාරක් විතර ඉස්කෝලේ යාළුවෝ ටිකක්. ඉතින් ගාල්ලේ ඉන්න එක්කෙනෙක් නම් කොහෙද මීට් වෙන්නේ? ගෝල්ෆෝඩ් තමයි. කවුරු කොහොම කිව්වත් ගාල්ලේ නම් ගෝල්ෆෝඩ් තමයි යාළුවෝ හැමෝම මීට් වෙන්නේ. ඉතින් මේ දෙන්න තමයි අර මං කිව්වේ අවුරුදු එකහමාරක විතර හම්බුන්නේ නැහැ කිව්වේ දෙන්න. තව එක ළමයෙක් යා සබරගමුව කැම්පස්. එයා සබරගමුවේ ඉඳන් මේ එයාට කිව්වා මෙහෙම මීට් වෙනවා කියලා. මේ එයා කිව්වා ගෙදර එනවා එන ගමන් ගෙදර ගිහිල්ලා මෙහෙට එන්නම් කියලා. බලන්න ඉතින් ළමයි කැපවීම සබරගමුවේ ඉඳන් ගෙදර ඇවිල්ලා ගෙදර ආපු ගම අපිව හම්බ වෙනවා කිව්වා. මේක ඕගනයිස් කරපු එකනාට නම් එන්න බැරි වුණා. මොකද එයාට හයිකින් එක කරලා. ඉතින් එයා එනකන් not ඕගනයිස් කරපු එකනා නෙමෙයි. අර අපි කිව්ව සබරගම යාළුවා. එයා එනකන් අපි ඉතින් මේ ස්පාසි ලෝන් එකයි ගිහිල්ලා අපි හිටියා. මං කොහොම මෙහෙම මෙයාලා දන්නවා මම vlog පටන් කරනවා කියලා. මෙයාලා දැකලා මගේ social media වලින් ඊස්සේ මං කොහොම රැන්ඩම් වීඩියෝස් වගේක් ගන්නවා කියලා බලන්න එපා කිව්වට ඉතින් එයාලටත් පුරුදු නැහැ මටත් පුරුදු නැහැ. වීඩියෝ එක දැම්ම වෙලේ ඉඳන්ම ඒක දිහා බලනවා. ඉතින් ඇත්තටම කාලයකට පස්සේ ගොඩාක් කාලයකට පස්සේ දැක ගමම මේ දෙන්නව බදාගත්තා. ඒ තරම් සතුටුයි. කාලයකට පස්සේ ගොඩක් දේවල් කතා කරන්න තිබ්බ. ඉතින් ගොඩක් දේවල් කතා කරලා අපි අර මේ අනිත් යාළුවෝ එනකන් හිටියා. වාඩිලා හිටියේ. ඉතින් ෆෝට් එක කියන්නේ අනිත් එක කොච්චර ඇවිද්දත් මේ එපා වෙන්නේ නැත්තනක් නේ. ඉතින් අපි වාඩිලා කතා කර හිටියේ. ගොඩක් දේවල් කතා කරන්න තිබ්බ. ඊට පස්සේ කොහම හරි ඊයත් ආවා. එයාවට පස්සේ ඉතින් පොඩ්ඩක් ආපහු ඇවිද කතා කර කට්ටිය එක්ක කොච්චර කතා කරත් ඉවරයක් නෑ. ඒත් කතා කර කට්ටිය මං හිතන්නේ අපි පටන් ගත්තේ 3ට මම නම් ඒ 3:00 විතර නා දෙන්න නම් 3 ඉඳන් ඇවිල්ලා හිටියා. කොහොම හරි 7-8 වෙනකම්ම කතා කරා. ඊට පස්සේ රැයත් තුන එතනින් අර කොණ්ඩේ කපල හිටපු සුදු එක්කිනා නම් එයා 4 විතර ගියා. ඊට පස්සේ අපි ටික ආපහු කතා කරන්න ගත්තා. ඒතර මොහොතේ අසරිය බලාගෙන අනේ මන්ද ඒත් කතා කරා. අනේ කොච්චර කතා කරත් ඉවරයක් නෑ. ඉස්කෝලේ කාලේ ඒ වගේ තමයි. ඉතින් දවස් ලස්සනට කියලා ගියා. තේරුන්නේ නෑ ඇත්තටම. ඒ පැය කිහිපය නිකන් දවසක් වගේ මාර්ම ෂෝක් යාළුවොත් එක්ක ඉන්න වෙලාව ඇත්තටම තේරෙන්නේ නෑ. ඒ වෙලාව යනවා. හරි එහෙනම් තවස් දවසකින් හම්බෙමු. බයි.